දොලා මාරේ දැන් අපි ඇතුලේ හිටිය දොර වහලා තිබ්බේ ජේල් එකේ. එකපාරට ඇවිල්ලා කපිරෙන් ගැහුවා. හිතා ගන්නත් වෙලාවක් නැහැ. සද්ද ඇහුනෙත් නැහැ. ඇවිල්ලා පොල් ගහ කඩාන බෝම්බේ ජේල් එකේ හැවැත් වැටෙනවා තමයි දන්නේ. ඊට පස්සේ අපි කෑ ගහුවා දොර අරින්න කියලා. ඒතර ඉතින් තුවාලේලා කාට අරින්න ආවේ නැහැ කවුරු. හතරවෙනි පාර ගැහුවේ ළඟටම. ඒකෙනුත් අපිට කිසිම දුවන්නේ නැහැ. මෙයාගේ මේ මූණේ පොඩ්ඩක් හේරුණා. එච්චරම ඉඳලා ලේ ආවේ. ඇතුළට ආවේ නැහැ. ඊට පස්සේ අපි හිතේ දැන් හතරේ දෙන්දර ගහන්නේ හතරවෙනි පාරනේ ආයෙ එන්නේ නැහැ කියලා දෙයියන්ට වැඳලා තමයි කිව්වේ ආයෙ එන්න තියෙයි කියලා. පස්වෙනි එක ඇවිල්ලා ගහනවා මන් දන්නේ නැහැ. මම එහෙම අපි තුන් දෙනේ බිත්තියයිනි බුදිය ගත්තා. මෙයයි මැරිච් එක්කනයි මඩදෙනියයි ළඟ ළඟ දිවේ අපි තුන් දෙනා බිත්ති රේත්‍රා හිටියේ. ඇවිල්ලා අරයා මම දන්නේ කිසිම දෙයක් ඇතුළටම වැටුනේ ජේල් එක. ජේල් එක ඇතුළේ ලොකු වලක් වතුර එන සයිස් දැක්කද වල? වතුර එන සයිස් එකේ වල හැරුණා. ජේල් එක ඇතුළේ. ඉතින් අපි ආයෙලා දෙයියෝ බේරුවා තමයි. ඉතින් අඩි 10 12 කාමරයක එච්චර ලොකු වලක් හැදිලා අපි 6 දෙනා 7 දෙනා එක්කෙනයි තමයි නැතුනේ. එයා පස් වලට වැහුණා. මමත් පස් වලට වැහිලා හිටියේ ඇතුළේ. පස්සේ මම දන්නේ කවුද ගත්තේ කියලා. අපිට කිසිම කරදරයක් නැහැ. අපි 6 දෙනා දැනට හොඳට ඉන්නවා. පොඩ්ඩක් ඇඟපැත්ත රිදෙනවා. කපිරේ ළඟ බෝම්බි පුපුරපු නිසා අපේ ඇඟපත පොඩ්ඩක් රිදෙනවා. නමුත් අපිට කිසිම තුවාලයක් නැහැ. පොඩි සීරීම් විතරයි අපිට තියෙන්නේ. ඉතින් අපිත් එක්ක හිටපු යාළුවා නැති වුණා. ඒක නේ අපිට ගොඩාක් දුකයි. අපිත් එකට සෙල්ලම් කරලා කතා බහ කරලා හිටපු යාළුවෙක් නැති වුණා. අපි ගෙවල් වලට කියන්න දින අපි ගැන බය වෙන්න එපා. අපි හොඳින් ඉන්නවා. කිසිම කරදරයක් නෑ. අපිට කැම බීම හැම දෙයක්ම ලැබෙනවා. බය වෙන්න නැතුව ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මට උණ හැදිලා මම හිටියේ. එදලා මම නිදාගෙන හිටියේ. එකපාරම ඇවිල්ලා ගැහුවා. මුකුත් කරගන්න බෑ. ඉතින් මම එහෙම නිදාගෙන හිටියා. අනිත් කට්ටිය පොඩ්ඩක් උමාරි ඉතින් පස්වෙනි එක ගහනකොට තමයි අපි නිදාගත්තට පස්සේ ඇඟට වැටුනේ බිත්තියට. මම බිත්තියේ ඒ ගාව නිදාගෙන හිටියා බිත්තියට. දෙරිල්ල වැටුණා. මට පිටිපස්සේ හිටිය අර නැති වෙච්ච කෙනා. සම්පූර්ණයෙන්ම පස්වල යට වුණා පස්සේ පොඩි හිලක් තිබුණා. අන් ඒක පොඩ්ඩක් අතේ මේව කරලා චූට්ටගෙන උස්ම ගන්න අමාරුයි. ඔය විනාඩි 15ක් විතර හිටියට පස්සේ අතෙන් හදලා උස්ම ගන්න පොඩි තැනක් හදාගත්තා. ඊට පස්සේ අත දාලා කට්ටිය ආවට පස්සේ මේ අත උඩ LED සංවිධානය ගැන අපි ඉස්සෙල්ලා දිහා හිතපු එක නෙමෙයි. අපි ආවට පස්සේ හොඳට සලකලා අවුරුදු 2 මාස 4ක් වෙනවද ඇවිල්ලා. ඒ දින අපි ඔච්චර බලාගෙන ඉඳලා අවසාන මොහොතේදී අපි මරලා දාන්න තමයි අපේ කට්ටියම හදන්නේ. සාමාන්‍ය මිනිස්සු මොනවා කරන්නද මේ යුද්ධෙට නේද? ඉතින් ඇත්තට හොඳ දේවල් නෙමෙයි ඉතින්. මිනිස්සු මොනතරම් හැම තිස්සෙම අඬනවම තමයි වැඩේ. ඉතින් තේරුම් ගන්න නැහැ ඉතින් ඒක. මිනිස්සු මරලා ගන්න ජයග්‍රහණයක් වැඩක් නැහැ ඒක. මගේ